YouTube channel. මේ මගේ YouTube channel එකේ මම අරන් එන දෙවෙනි වීඩියෝ එක. අද අපි දෙන්න මේ යන්නේ මතක අලුත් කරන අපි ඉස්සර යන්න ආස නැති ඒත් දැන් ආයෙමත් යන්න තියෙනවා නම් කියලා හිතෙන තැනක් බලන්න. ඒ තමයි අපේ ගමේ පුංචි ඉස්කෝලේ. මේ ඉස්කෝලේ තමයි අපි දෙන්න O level වෙනකන් ඉගෙන ගත්තේ. අපේ ඉස්කෝලේ නම තමයි සද්ධාතිස්ස මහාවිද්‍යාලය. ඇත්තටම මේ ඉස්කෝලේ තියෙන්නේ අපේ ගෙවල් ළඟමයි. එන්නකෝ බලන්න අපේ පුංචි ඉස්කෝලේ ලස්සනයිද කියලා. මේ හැම දෙයක්ම ඉස්සර තිබුණට වඩා නම් ගොඩාක් වෙනස්. ඒ වුණාට දැන් ඉස්කෝලේ ඇත්තටම හරිම ලස්සනයි. මුලින්ම ඇතුළට එනකොට හම්බෙන්නේ මෙන්න මේ බුදුමැදුර. බලන්නකෝ මේ බෝධිය මොනතරම් ලස්සනයිද කියලා. ඉස්කෝලේට ඇතුල් වෙනකොටම හිත නිවන පළවෙනි තැන තමයි මෙන්න මේ බෝධිය කියන්නේ. සමහර දේවල් කාලයත් එක්ක වෙනස් වෙලා තිබුණට ගොඩක් දේවල් තාමත් ඒ විදිහමයි. අපි දෙන්න අද මේ තියෙන අඩියක් ගානේ කොච්චරනම් මතක ගොඩක් අපි දෙන්න මේ ඉස්කෝලේ පුරාවට එකතු කරන්න ඇතිද? මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ මේන් හෝල් එක. ලොකු ඉස්කෝලවල වගේ සැප පහසුකම් නැති වුණාට ගොඩාක් දක්ෂයන්ට අතහිත දීපු පුංචි වේදිකාවක් තමයි මේක. අපි ඉස්කෝලේ කාලෙදී දුවන්න ආසම තැනක් තමා IT කාමරය කියන්නේ. බලන්නකෝ ඒ IT කාමරේ අද ගබඩා කාමරේ වෙලා. නෑ ඉස්කෝලේට ලස්සන අලුත් IT කාමරයක් හදලා තමයි ඒ රූම් එක ගබඩා කාමරයට අරගෙන තියෙන්නේ. ඉස්කෝලේ මේ විදිහට කොළරොඩු පිරීලා තියෙන්නේ අපි දෙන්නා මේ ගමන ආවේ සෙනසුරාදා නිසා. මොකද සෙනසුරාදා කියන්නේ ඉස්කෝලේ දවසක් නෙවෙයිනේ. ඉස්කෝලේ දවස් වලට මේ හැම දෙයක්ම හරි ලස්සනට පිරිසිදුවට පිළිවෙලට තියෙනවා. වෙනස් වෙච්ච ගොඩක් දේවල් එක්ක නොවෙනස් වෙච්ච එකම එක මතකයක් තමයි මෙන්න මේක. ඒ තමයි අපේ ඉස්කෝලෙත් එක්ක අපිට තියෙන පළවෙනි ආදරණීය මතකය. මේ පන්ති කාමරේම තමයි අපිත් අපේ පළවෙනි අවුරුද්ද ඉගෙන ගත්තේ. පළවෙනි ශ්‍රේණියත් එක්ක ඔයාලා මේ දකින්නේ ප්‍රාථමික අංශය. ඒ කියන්නේ 1 ඉඳන් 5 ශ්‍රේණිය දක්වා පන්ති තියෙන්නේ මෙන්න මේ ටිකේ තමයි. ඉස්කෝලේ ඇතුලේ ලස්සන මතක ගොඩක් එකතු කරපු තවත් ලස්සන තැනක් තමයි මේ තියෙන්නේ. මේ පන්ති කාමරය තමා අපි අපේ පාසල් ජීවිතේ අන්තිම අවුරුද්ද ඉගෙන ගත්ත පන්ති කාමරය.
හදපු අලුත් බිල්ඩින් එකක්. මේ බිල්ඩින් එකේ උඩ තට්ටුවේ තමා අර මං කිව්ව IT ලැබ් එක තියෙන්නේ. දැන් මං ඔයාලට පෙන්නන්නේ අපේ ඉස්කෝලේ තියෙන තවත් අපි ඉන්න ආසම තැනක්. ඉස්කෝලේ තියෙන කූල්ම තැන කිව්වොත් මම හරි. මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ ඔසුයන. ඇත්තටම අපි ඉස්කෝලේ යන කාලේ නම් මීට වඩා මේ ඔසුයනේ ගස් තිබුණා. දැන් ඇත්තටම ගස් අඩු වෙලා බිල්ඩින් වැඩි වෙලා තියෙනවා. ඒක ඉතින් අපිට කොතනක් දකින්න තියෙන තත්වයක් නේ. මට මතකයි ඉස්සර පන්තිය ඇතුලේ ඉගෙන ගන්න බැරි තරම් රස්නේ තියෙන කාලෙට අපි පුඩුත් අරගෙන ටීචර්ත් එක්ක දුවගෙන ඇවිල්ලා මෙන්න මේ ගස් යට හෙවණට වෙලා ඉගෙන ගත්ත විදිහ. බලන්නකෝ ඉස්කෝලේ ඔසුයන කෙලවර වෙන්නේ කොතනින්ද කියලා. ඒ අපේ ගමේ තියෙන වැව් තාවුල්ලෙන්. වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පය හොඳටම තියෙන ගමක් තමයි අපේ ගම. මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ ක්‍රීඩා පිට්ටනිය. ඇත්තටම මට කියන්න ඕනේ අද මම තැනක ඉන්නවා නම් ඒ මගේ මේ පුංචි ඉස්කෝලේ නිසා. මට උගන්වපු ගුරුවරු හැමෝටමයි මගේ මේ පුංචි ඉස්කෝලේටයි ඇත්තටම ගොඩාක් පිං. අපි දෙන්නා ඉස්කෝලේටත් ගිහිල්ලා බයිසිකල් දෙකකුත් හම්බුනේ එකේ ගම වටේ පුංචි රවුමක් දැම්මා. අපි දෙන්න දැන් මේ යන්නේ අපේ ගමේ තියෙන වැව බලන්න. වැවට යන පාර දිගටම මෙන්න මේ වගේ වීව් එකක් තමයි අපිට බලන්න පුළුවන්. ඇත්තටම ඉතින් මේ පැත්තේ කුඹුරු වලින් අඩුවක් නැහැනේ කොහොමත්. ඔන්න දැන් නම් වැව ළඟට ගොඩාක්ම ළඟයි. බයිසිකල් දෙකේ එන්න ආසාව තිබුණට බයිසිකල් දෙක පැදලා ඇත්තටම දැන් නම් මහන්සි. මොකද අපි දෙන්න සෑහෙන්න කාලෙකින් තමා මේ විදිහට බයිසිකල් දෙකක් පැද්දේ. මෙතනින් එහාට මම කතා කරන එක නතර කරනවා. දැන් ඉතින් වැවේ ලස්සන බලන්න තමයි තියෙන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන් ඉන්න කොහෙනම්. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ආයෙමත් ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්.